සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල මූවි YouTube channel එකට. ඉතින් පටන් ගත්ත විනාඩියේ ඉඳලම ට්‍රිල් එකේ බලන්න පුළුවන් තවත් සුපිරිම ගණයේ මූවි එකක් තමයි යොන්න අදත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවිලා තියෙන්නේ. ඒ තමයි ඇක්ෂන් ත්‍රිලර් කියන කැටගරි වලට අයිති ඇනා කියන මූවි එක. එහෙනම් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ සුපිරිම ස්ටෝරි එකක් තියෙන මූවි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි අන්තිමට කමෙන්ට් එකක් දාන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට යමු. ඉතින් ෆිල්ම් එක පටන් ගද්දිම අපට පෙන්වන්නේ 1995 අවුරුද්දේදී රුසියාවේ මොස්කව් අගනුවර සිද්ධ වුණ සිදුවීමක්. මේ වෙලාවේ ගෑනු කෙනෙක් වාහනයක් ඩ්‍රයිව් කරගෙන යද්දී හදිසියෙම එයාට තවත් පුද්ගලයෙක්ගෙන් කෝල් එකක් එනවා. එයා මේ ගර්ල්ට කියනවා ඔයාට දැන් එළියේ ඉන්න එක ආරක්ෂිත නැහැ කියලා. පුළුවන් තරම් ඉක්මනටම ඇමරිකන් එම්බසි එකට පැන ගන්න කියලා කියනවා. ඒත් එක්කම ෆිල්ම් එකේ අපිට ඊළඟට පෙන්නනවා රුසියානු බුද්ධිවංශයේ ප්‍රධානියා වුණ වැසීලි කියන මනුස්සයාව. එයා දැන් එයාගේ පිරිසකට කියනවා රුසියාවේ හැංගිලා හිටපු ඇමරිකන් කාරයන් ගැන විස්තර වගේක් හම්බුණා කියලා. දැන් මේ ස්ථාන වට කරලා හැංගිලා ඉන්න හැමෝම අල්ලගෙන එන්න කියලා මෑන් අණ කරනවා. රුසියාවට ඇවිල්ලා ඊටාම රහසිගතව වැඩ කරපු CIA එකේ ඒජන්ට්ලා ගැන තමයි මෙයාලට මේ විදිහට තොරතුරු වගේක් හම්බ වෙලා තියෙන්නේ. වැසීලිගේ නියෝගයෙන් පස්සේ හමුදාවේ ටීම් එකක් ඒ ස්ථාන වට කරලා ඒ විදිහට හැංගිලා හිටපු ගොඩක් CIA එකේ ඒජන්ට්ලා අත්අඩංගුවට අරගෙන එනවා. පේන විදිහට CIA එකේ කට්ටියම තමයි රුසියාවට මේ තොරතුරු දීලා තියෙන්නේ. හැබැයි එහෙම කරේ කවුද කියන එක නම් අපිට මේ වෙලාවේ ෆිල්ම් එකේ පෙන්වන්නේ නැහැ. අනිත් පැත්තෙන් දැන් අර මුලින්ම පෙන්නපු කාන්තාව ඇමරිකානු එම්බසි එක ළඟට ආවට පස්සේ එතන ආරක්ෂාවට හිටපු ආරක්ෂකයෝ මෙයාට කෙලින්ම ඇතුළට යන්න අවසර දුන්නේ නැහැ. ඊට පස්සේ කාන්තාව ආරක්ෂකයන්ට රහස් කෝඩ් වගේක් කියලා පුළුවන් ඉක්මනටම එම්බසි එකේ ප්‍රධානියාව හම්බෙන්න ඕන කියලා කියනවා. ඒත් එක්කම මුලින්ම ප්‍රධානියාගෙන් අවසර අරගෙන ඉන්න ඕන කියලා ආරක්ෂකයෝ එතනින් යනවා වගේම ගර්ල් ගේට් එක ළඟ බලාගෙන ඉද්දී එකපාරටම අනිත් පැත්තෙන් ආපු ජීප් එකක් මේ කායක හප්පලා දාලා ගර්ල්ව මරලම දානවා. ඇත්තටම මේ ගර්ලු CIA එකේ වැඩ කරපු ඒජන්ට් කෙනෙක්. අර වැසීලිගේ නියෝගයකට අනුව තමයි රුසියානු බුද්ධිවංශයේ කට්ටිය ගර්ල්ව මේ විදිහට මරලා දැම්මේ. ගර්ල්ව මරපු විදිහටම වැසීලි දැන් එයාගේ කට්ටියට නියෝග කරනවා අල්ලගෙන ආපු සියලුම CIA එකේ ඒජන්ට්ලව මරලා දාලා එයාලගේ ඔලු ටික විතරක් ඇමරිකන් එම්බසියට යවන්න කියලා. ඒත් එක්කම පණිවිඩයක් දෙන්න කියලාත් කියනවා. පණිවිඩය තමයි රුසියාව ඇතුලේ හොර වැඩ කරන ඇමරිකානුවන් හැම කෙනෙක්ටම මේ විදිහට මරණ දණ්ඩනය දෙනවා කියලා. ඉතින් ඇමරිකන් එම්බසියේ ප්‍රධානියා වුණ ලෙනි මේ ඔලු ටික දැක්කට පස්සේ ෂොක් වෙනවා වගේම ඒ සිද්ධියෙන් පස්සේ ෆිල්ම් එකේ අපිට ඊළඟට පෙන්වන්නේ මෙතන ඉඳලා හරියටම අවුරුදු 5ක් ගෙවිලා ගියාට පස්සේ මොඩල් ඒජන්සියක් කරන ලෙනි කියන මිනිස්සයා මේ වෙලාවේ මාකට් එකකට එනවා මෙයාගේ ඒජන්සි එක වෙනුවෙන් අලුත්ම මොඩල් කෙනෙක් හොයාගෙන. එයා මාකට් එක වටේම රවුමක් ඇවිදලා ඇවිල්ලා පොඩි ෂොප් එකක් කරගෙන යන ගර්ල් කෙනෙක් ළඟ නතර වෙනවා. ඒ තමයි ඇනා. ඇනා ගොඩක් ලස්සන හින්දාම ලෙනි මේ වෙලාවේ ගර්ල්ට කතා කරලා කෙලින්ම අහනවා අලුත්ම මොඩල් කෙනෙක් විදියට තමන්ගේ ඒජන්සියේ වැඩ කරන්න කැමතිද කියලා. මේ වගේ ජොබ් එකක් කරලා දුක් විඳිනවා වෙනුවට ඒකෙන් ලොකු මුදලක් හම්බ කරන්න පුළුවන් කියලා මෑන් කියනවා. කොහොම හරි ඇනාට නම් මුලින්ම මේ ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි මුදල් ගැන කිව්වට පස්සේ ගර්ල් වැඩේට කැමති වෙලා ඊළඟ දවසේම ලෙනිත් එක්ක යනවා පැරිස් වල තියෙන ලෙනිගේ ඒජන්සියට. මුලින්ම මෙයාට මේක අලුත්ම අත්දැකීමක්. හැබැයි එයාගේ ලස්සනයි හැංගිලා තිබෙන මොඩලින් හැකියාවයි හින්දා ඇනාට පුළුවන් වෙනවා ටික කාලයක් යද්දි ගොඩක් දක්ෂ වගේම ප්‍රසිද්ධ මොඩල් කෙනෙක් වෙන්න. ඔය විදිහට කාලය ගෙවිලා යද්දි දවසක් ලෙනි ඇනාව අඬ ගහගෙන යනවා පැරිස් වල ලොකුම ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙන පාටි එකකට. මේ පාටි එකට ඇවිල්ලා හිටියා ඔලෙක් කියන ධනවත් ව්‍යාපාරිකයා. මෑන් මේ වෙලාවේ ඇනාව දැකලා ළඟටම ගිහිල්ලා කියනවා ඒ වගේ ස්වභාවික ලස්සනක් තියෙන ගර්ල් කෙනෙක් කවදාවත්ම දැකලා නැහැ කියලා. හැබැයි එයා ඒ වගේ දෙයක් කිව්වේ ඇනාව කතාවට අල්ලගන්න උවමනා වුණු නිසා. මොකද ගර්ල්ව දැකපු මුල්ම වෙලාවෙම පොරට එයා ගැන ආකර්ෂණයක් වගේ ඇති වුණා. දෙන්න ටික වෙලාවක් කතා කර කර ඉඳලා ගොඩක්ම ෆිට වුණු හින්දා ඔලෙක් ඇනාගෙන් අහනවා ටිකක් තනියම කතා කරන්න වෙනම කාමරයකට යමුද කියලා. ඉතින් ඇනාත් මේකට විරුද්ධ වුණේ නැහැ. ඊට පස්සේ දෙන්න වෙනම කාමරයකට යනවා වගේම ඩ්‍රින්ක් එකක් හදලා දීලා ඔලෙක් ඒක බලෙන්ම වගේ ගර්ල්ට පොවනවා. ඒකල් හැබැයි මිනිහා පොඩ්ඩ ලං වෙන්න try කරද්දී ඇනා ඒක නතර කරලා කියනවා අපි මේ දේ කරන්න කලින් මට ඔයා ගැන තවත් විස්තර දැනගන්න ඕන කියලා. ඊට පස්සේ ඔලෙක් එයා ගැන විස්තර කියද්දි කියනවා සිරියාව, ලිබියාව, සෝමාලියාව වගේ යුද්ධ තියෙන රටවල් වලට එයාගේ කම්පැනි එකෙන් බෙහෙත් වර්ග, ආහාර වගේම යුද උපකරණත් සප්ලයි කරනවා කියලා. හැබැයි ඒ විදිහට ආයුධ විකුණන එක නීති විරෝධී හින්දා මෑන් කිව්වේ ආයුධ වෙළඳාම් කරන්නේ රජයට හොරෙන් ඊටාම රහසිගතව කියලා. ගොඩක් උවමනාවෙන් වගේ ඇනා මේ හැම දෙයක්ම අහගෙන ඉඳලා එකපාරටම වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා එතන යනවා.
ඒ වගේම තමයි ඊට පස්සේ ඇඳුමේ හංගලා තිබුණ තුවක්කුවක් එළියට අරගෙන ක්ෂණිකව බාත්රූම් එකෙන් එළියට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා හිටපු ඔලෙග්ගේ ඔළුවටම වෙඩි තියලා මෑන්ව ඝාතනය කරලා දානවා. මිනිහට මේ වෙලාවේ වචනයක්වත් කතා කරගන්න ටයිම් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ෆිල්ම් එක අපිට ඊළඟට පෙන්වන්නේ මේ සිද්ධිය වෙන්න හරියටම අවුරුදු 3කට කලින්. ඒ වෙද්දි ඇනා ගොඩක් සාමාන්‍ය ගර්ල් කෙනෙක් වගේම එයා ජීවත් වුණේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වුණ පීටර් කියන බෝයි එක්ක. පීටර් ගොඩක් මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් හින්දා මේ දෙන්න අතරේ නිතරම වගේ රණ්ඩු සරුවල් ඇති වෙනවා. දවසක් පීටර් ඇනාව එක්කගෙන යනවා විදේශික මිනිස්සෙක්ගෙන් හොරකම් කරගෙන ඇවිල්ලා තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ATM එකෙන් සල්ලි වගේක් ගන්න කියලා හිතාගෙන. ඇනා නම් මේ වගේ වැඩවලට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි පීටර් එයාට පහර දීලා බල කරපු හින්දා තමයි ගර්ල් වැඩේට කැමති වෙලා මේ විදියට ආවේ. කොහොමද දෙන්න මේ වෙලාවේ හොරකම කරද්දී වැඩේ පොලිසියට මාට්ටු වුණු හින්දා දෙන්න පුළුවන් තරම් ඉක්මනටම ආපහු යාලා ගෙදරට පැනලා යනවා. ඒ වගේම තමයි පීටර් ඇනාට කියනවා දැම්ම ගෙදරින් පැනලා යන්න ඉක්මනටම බඩු ටික ලෑස්ති කරගන්න කියලා. එහෙම කියලා පොර ගෙදරින් එළියට යනවත් එක්කම තුවක්කුවක් ගත්ත තවත් මිනිහෙක් ගෙදර ඇතුළට එනවා. මෑන්ගේ නම තමයි ඇලෙක්ස්. එයා ඇනාගේ අතීතය ගැන ගොඩක් විස්තර දැනගෙන හිටපු හින්දා මේ වෙලාවේ ඇනාගෙන් අහනවා නේවි එකට බැඳුනේ නැත්තේ ඇයි කියලා. මොකද ඇත්තම කියනවා නම් ඇනාගේ තාත්තා නේවි එකේ වැඩ කරපු ඉතාම දක්ෂ වගේම ඉහළ පෙළේ නිලධාරියෙක්ලු. ඇනා තරුණ වයසේදී තමයි එයාගේ දෙමව්පියෝ දෙන්නම වාහන ඇක්සිඩන්ට් එකකින් මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ විස්තර වලින් පස්සේ ඇලෙක්ස් ගර්ල්ගෙන් අහනවා ඔයා රුසියන් බුද්ධ්‍යංශයත් එක්ක එකට එකතු වෙලා රහස් ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරන්න කැමතිද කියලා. හැබැයි ජීවිතය ගැන හොඳටම කලකිරලා තිබ්බ හින්දා ගර්ල් මේකට උත්තරයක් දුන්නේ නැහැ. එයා ඇලෙක්ස් කියන දේවල් අහගෙන ඉන්නවා විතරයි. ආයෙත් ඇලෙක්ස් කියනවා පීටර් වගේ කොල්ලෙක් එක්ක මේ විදියට හිටියොත් එහෙම ඔයාගේ ජීවිතෙන් කිසිම තේරුමක් නැහැ කියලා. ඔයාට හැමදාම ඔය විදියටම ගුටි කකා ඉන්න වෙයි. ඉතින් ඒකින් හින්දා එයා කරපු යෝජනාව පිළි අරගෙන රහස් ඒජන්ට් කෙනෙක් විදියට රුසියන් බුද්ධ්‍යංශයට එකතු වෙන්න කියලා ඇලෙක්ස් කියනවා. අන්න ඊට පස්සේ තමයි ටික වෙලාවක් කල්පනා කරාට පස්සේ ඇනා ඇලෙක්ස් කියපු දේ පිළි අරගෙන අලුත්ම ඒජන්ට් කෙනෙක් විදියට බුද්ධ්‍යංශයට එකතු වෙන්න කැමති වෙන්නේ. ඒ කියන්නේ ඇනා අර විදියට මාකට් එකේ ෂොප් එකක් කර හිටියට ඇත්තටම එයා වෙස්සලාගෙන ඉන්න රහස් බුද්ධ්‍යංශ නිලධාරිනියක්. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ ෆිල්ම් එකේ අපට ආයෙත් වර්තමාන සිද්ධිය පෙන්වද්දී දැන් CIA ඒජන්ට් කෙනෙක් වුණ මිල කියන කෙනා ඇනාව අල්ලගෙන ගිහිල්ලා ඔලෙග්ගේ ඝාතනය සම්බන්ධව එයාගෙන් ප්‍රශ්න කිරීම වගේක් කරනවා. මුලින්ම ගර්ල් මේ ඝාතනය එයා කරා කියලා පිළිගත්තේ නැති හින්දා මිල අහනවා සිද්ධිය වෙන දවසේ එයා කොහෙද හිටියේ කියලා. ඒකට ඇනා බොරුවට කියනවා එදා නම් ඔලෙග්ව කොයිම වෙලාවකවත් මුණ ගැහුනේ නැහැ කියලා. හැබැයි ඊට පස්සේ එදා මෑන්ව මරලා දැම්මට පස්සේ ඇනා හොටෙල් එකෙන් එළියට ඇවිදගෙන එන එකේ CCTV දර්ශන වගේක් ඔෆිස මෙයාට පෙන්නනවා. ඒකෙන් පස්සේ කොහොම හරි ඇනා පිළිගන්නවා එදා හොටෙල් එකට ගියා තමයි කියලා. හැබැයි එයා කියනවා තමන් වැඩ කරන ඒජන්සි එකේ පාටි එකක් ඕගනයිස් කරලා තිබුණා ඒකට සහභාගී වෙන්න තමයි හොටෙල් එකට ගියේ කියලා. මිල හොඳටම දන්නවා ඔලෙග්ගේ ඝාතනයට මේ ඇනාගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. හැබැයි ඒක ඔප්පු කරන්න තරම් ප්‍රබල සාක්ෂියක් තාමත් හොයාගන්න බැරි වුණු හින්දා මිල මේ වෙලාවේ ඇනාව ඇතැරලා දානවා. අන්තිම මොහොතේදී එයා කිව්වා මේ කේස් එක තාමත් ඉවර නෑ ඒ හින්දා ඉදිරියේදීත් මේ වගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒකත් එක්ක අපට ආයෙත් ෆිල්ම් එකේ අතීත සිද්ධිය පෙන්නද්දී ඇනා රුසියන් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමතියි කිව්වට පස්සේ අර ඇලෙක්ස් ඇනාව අඬ ගහගෙන එනවා එයාගේ තවත් නිලධාරියෙක් ළඟට. ඒ තමයි ඔල්ගා. ඔල්ගා මේ වෙලාවේ කියනවා මුලින්ම ඇනාව අවුරුද්දක්ම එයාගේ යටතේ තියාගෙන පුහුණු කරනවලු. ඊට පස්සේ අවුරුදු 5ක් බුද්ධ්‍යංශයේ වැඩ කරන ඝාතකයෙක් විදිහට වැඩ කරන්න වෙනවා කියලා එයා කියනවා. අවුරුදු 5ක්ම මේ විදිහට වැඩ කරාට පස්සේ කැමති නම් එයාට ජොබ් එකෙන් අයින් වෙලා ආපහු සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන් කියලා තමයි ඔල්ගා ඇනාට කියන්නේ. ඉතින් ඒකෙන් පස්සේ ඇනාගේ පුහුණුව පටන් ගන්නවා වගේම අවුරුද්දක්ම මේ විදිහට ගෙවිලා ගියාට පස්සේ පුහුණුව සම්පූර්ණ වෙනවත් එක්කම ඔල්ගා ඇනාව පරීක්ෂා කරන්න කියලා එයාගේ පළවෙනි මිෂන් එක බාර දෙනවා. ඔල්ගා කිව්වේ මේක මිෂන් එකක් වගේම ඇනාගේ දක්ෂතාවය උරගා බලන්න කරන පරීක්ෂණයක් කියලා. මෙයාට කරන්න තියෙන වැඩේ තමයි රුසියන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ව ඝාතනය කරන එක. මෑන්ගේ මූලස්ථානයට කඩාගෙන පැනලා හරියටම විනාඩි 5ක් ඇතුළත මේ මිෂන් එක කරලා දාන්න ඕනේ කියලා තමයි එයා කියන්නේ. වැඩේ වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා පිස්තෝලෙකුත් මෙයාට දුන්නා. ඊට පස්සේ ඔන්න ඇනා පිස්තෝලෙත් අරගෙන ජාවාරම්කාරයා හිටපු මූලස්ථානය ඇතුළට ගිහිල්ලා එකපාරටම මෑන්ට වෙඩි තියන්න හදනවා. හැබැයි පිස්තෝලේ එක උණ්ඩයක්වත් තිබුණේ නැහැ. මිෂන් එක අමාරු කරන්න ඕන හින්දා ඔල්ගා මෙයාට දීලා තියෙන්නේ උණ්ඩ නැති හිස් පිස්තෝලයක්. කොහමද දැන් ගර්ල්ගේ අතේ තුවක්කුවක් තියනවා කියලා දැක්කට පස්සේ එතන හිටව මැරෝ සෙට් එකක් මෙයාගේ පැත්තට කඩාගෙන පැනලා පහර දෙන්න පටන් ගන්නවා. ඇනා මුලින්ම ගාර්ලා දෙන්නෙක් එක්ක ෆයිට් කරලා ඒ දෙන්නව ඉවරයක් කරලා දාලා උන් දෙන්න ළඟ තිබුණ පිස්තෝල දෙකක් අරගෙන ඒකෙන් ගාර්ලාට වෙඩි තියලා එක්කෙනා ගානේ මරන්න පටන් ගන්නවා.
අවුරුද්දක්ම පුහුණුවේ හිටපු හින්දා මෙයාට පුළුවන් වෙනවා එතන හිටපු සියලුම ගාඩ්ලා වගේම අර මද්දව ජාවාරම්කාරයවත් ඉවරයක් කරලා දාන්න. හැබැයි එයාට දීලා තිබුණ කාලයට වඩා වැඩිපුර මිනිත්තුවක් මේකට ගියා. කොහොම හරි මිෂන් එක ඉවර වෙලා ආපහු මූලස්ථානයට ආවට පස්සේ ඔල්ගා කියනවා හරි වෙලාවටම වැඩේ ඉවර කරන්න බැරි වුණත් එයාගේ ෆයිටින් හැකියාව ගැන ගොඩක් පැහැදුනා කියලා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 5ක්ම බුද්ධාංශ නිලධාරිනියෙක් විදිහට වැඩ කරන්න පුළුවන් කියලා එයා එනාට කියනවා. ඉතින් ඔන්න ওই සිද්ධියෙන් පස්සේ තමයි මෙයාට වෘත්තිමය වශයෙන් හම්බ වෙන පළවෙනි මිෂන් එක බාර වෙන්නේ. ඒ අර ඔලෙක් කියන ආයුධ වෙළඳාම්කාරයව ඝාතනය කරලා දාන එක. ඔලෙග් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න ඕන හින්දාමයි ඇනා මාකට් එකේ ෂොප් එකක් ඕපන් කරලා ඒ මාර්ගයෙන් නිරූපිකාවක් විදියට වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මේක තනිකරම අර ඔල්ගාගේ වගේම රුසියන් බුද්ධ්‍යංශයේ ප්ලෑන් එකක්. මොකද ඔලෙක් කියන්නේ රුසියාවත් එක්ක හතුරු රටවලට ආයුධ විකුණන ජාවාරම්කාරයෙක් හින්දා අන්න ඒ හින්දාම තමයි රුසියන් බුද්ධ්‍යංශය මේ විදියට ඊටාම රහසිගත ප්ලෑන් එකක් ගහලා ඇනා ලව්වා ඔලෙග්ව මරලා දාලා තියෙන්නේ. ඉතින් දවසක් ඔල්ගා ඇනාව එක්කගෙන යනවා රුසියන් බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වුණ වැසීලිව හම්බ වෙන්න. මොකද ඇනාගේ හැකියාව හින්දා මෙයාලා හැමෝම ගර්ල් ගැන ගොඩක් පැහැදිලා. මේ වෙලාවේ ඇනා වැසීලිට කියනවා තමන් කොච්චර දක්ෂ වුණත් අවුරුදු 5 වුණාට පස්සේ මේ ජොබ් එක අතහැරලා දාලා සාමාන්‍ය කෙනෙක් විදියට එයා ජීවත් වෙන්න කැමතියි කියලා. ඒකට වැසීලි කියනවා අවුරුදු 5ක් වැඩ කරලා ඒ විදියට විශ්‍රාම යන ක්‍රමයක් රුසියන් බුද්ධ්‍යංශයේ නෑලු කියලා. තමන් ජොබ් එකට ආවනම් ඒකේ මැරෙන කල්ම වැඩ කරන්න ඕනලු. මේක ඇහුවට පස්සේ ඇනා පුදුම වෙනවා. මොකද ඔල්ගා මෙයාට කියලා තිබ්බේ අවුරුදු 5ක් වැඩ කරාට පස්සේ එයාට කැමති නම් ඒකෙන් යන්න පුළුවන් කියලා. හැබැයි වැසීලි දැන් කියන්නේ වෙනම කතාවක්. ඒ ගැන එයා ඔල්ගාගෙන් ඇහුවට පස්සේ ඔල්ගා කියනවා එයාලා ළඟ වැඩ කරන ඒජන්ට්ලා ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යන්නත් කලින් මැරෙනවලු. ඒකයිලු එදා එයා ඒ වගේ කතාවක් කිව්වේ. ඉතින් කොහොම හරි මේක ගැන මෙයාගේ හිතේ ලොකු තරහක් තිබුණත් දැන් කිසිම තේරීමක් තිබුණේ නැති හින්දා ওই විදිහට කාලයක් රහස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරගෙන යනවා. රුසියාවේ ඉඳලා රුසියාවට විරුද්ධව වැඩ කරන පුජ්‍යලයන්ව මරලා දාන එක තමයි මෙයාට ගොඩක්ම මිෂන් වලදී කරන්න බාර වෙලා තිබුණේ. ඒ විදිහට දවසක් මෙයාට බාර වෙනවා CIA එකේ වැඩ කරන රහස් ඒජන්ට් කෙනෙක්ව හොයාගෙන ගිහිල්ලා එයාව මරන්න. ගර්ල් එතනට ගියාට පස්සේ තමයි එයා දැනගන්නේ මේක එයාව අල්ලගන්න අටවපු උගුලක් කියලා. CIA එකේ ඒජන්ට්ලා ගොඩක් දෙනෙක් දැන් මෙයාව වට කරලා ඇනාව අල්ලගෙන එයාව පණ පිටින්ම අරගෙන යනවා CIA එකේ මිල කියන ඒජන්ට්ගේ ළඟට. හැබැයි මිල මෙයාව මරන්න ගියේ නැහැ. එයා කියනවා රුසියාවේ ඒජන්ට් කෙනෙක් විදිහට ඉන්න ගමන් CIA එක වෙනුවෙනුත් වැඩ කරන්න කැමති වෙනවා නම් විතරක් එයාව නිදහස් කරලා යවන්නම් කියලා. ඒ වගේම තමයි මිල කිව්වා ඒ වැඩේට කැමති වෙනවා නම් මේකෙන් මොන ප්‍රශ්නයක් ඇති වුණත් එයාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න CIA එක වග බලා ගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ වෙන ගන්න තීරණයක් තිබුණේ නැති හින්දා ඇනා වැඩේ කරන්න කැමති වෙනවා. එයාට හම්බ වෙන පළවෙනි වැඩේ තමයි රුසියන් බුද්ධ්‍යංශ ප්‍රධානියා වුණ වැසීලිව ඝාතනය කරන එක. ඇත්තටම මේ වැසීලිගේ ප්‍රධානීත්වය යටතේ තමයි ෆිල්ම් එක මුලදීම අර CIA එකේ ඒජන්ට්ලා ගොඩක් දෙනෙක්ව රුසියානු බුද්ධ්‍යංශය විසින් ඝාතනය කරලා දැම්මේ. ඒකට පරිගන්න හිතාගෙන තමයි මිල දැන් ඇනා ලව්ව වැසීලිව ඝාතනය කරන්න හදන්නේ. ඇනා වැඩේ බාරගත්තට පස්සේ එදාම වැසීලි හිටපු මෑන්ගේ ගෙදරට ගිහිල්ලා කෙලින්ම බොරගේ මූණට වෙඩි තියලා මිනිහව මරලා දානවා. හැබැයි වෙඩි තැබීමත් එක්ක එතන ගාඩ්ලා මෙයාව අල්ලගන්න හදපු හින්දා මෙයා ඒ ආරක්ෂකයෝ එක්කත් ෆයිට් කරලා එක්කෙනා ගානේ මරලා දාන ගමන් බිල්ඩින් එකෙන් එළියට පැන ගන්නවා. මේ වෙලාවේ ඔල්ගා අනිත් ඒජන්ට්ලාට හොරෙන් ඇනාගේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන ඇවිල්ලා ගර්ල් පාක් එකකින් ඇවිදගෙන යද්දී එයාට වෙඩි තියනවා. මිලගේ ටීම් එකේ අයත් CCTV කැමරාවලින් මේ හැම දෙයක්ම බලාගෙන හිටියා. හැබැයි රුසියන් බුද්ධ්‍යංශයේ අය එතනට ඇවිල්ලා ඇනාගේ මිනිහ අරගෙන ගියපු හින්දා එයා මැරුණද නැද්ද කියලා නම් තහවුරු කරගන්න මෙයාලට බැරි වුණා. කොහොම හරි මිල හිතුවේ ඇනා මැරෙන්නේ නැති කියලා. හැබැයි ඇත්තටම එහෙම වෙලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඇනාගේ අර ඔල්ගාගේ ප්ලෑන් එකක්. ඇනාට වගේ අර පාක් එකේදී ඔල්ගා වෙඩි තියලා තියෙන්නේ ඒ වගේම ඇඳුමක් අඳලා හිටව වෙනම ගර්ල් කෙනෙක්ට. ඒ මිල ඇතුළු CIA එකේ කට්ටියව රවට්ටන්න ඕන හින්දා. වැසීලිව මරලා දැම්මට පස්සේ ඇනා දැන් ඔල්ගාව මුණ ගැහෙන්න එනවා. CIA එකේ කට්ටිය අර වැසීලිව මරන්න හදපු සැලසුම ගැන ඔල්ගා කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා. වැසීලි මැරලා ගියාට පස්සේ Tamanට බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වෙන්න ඕන හින්දා ඔල්ගා මේකට ඇනාට උදව් කරලා. ඒ වෙනුවට එයා පොරොන්දු වෙලා තියෙනවා වැසීලිව මරලා දැම්මට පස්සේ එයාට ඕනලා තිබ්බ නිදහස දෙන්නම් කියලා. මේ වෙලාවේ ඔල්ගා ඇනාට ඕන කරලා තිබුණ හැම ලියකියවිල්ලක්ම එයාට බාර දීලා එයාව වෙනම රටකට පිටත් කරලා එයාවලා ප්‍රධානියා විදිහට වැඩ බාර ගන්න වැසීලිගේ ඔෆිස් එකට එනවා. මෙතනදී මෙයාට හම්බ වෙනවා ඇනා තියලා ගියපු වීඩියෝ රෙකෝඩ් එකක්.
මුලින්ම ගර්ල් ඔල්ගට ස්තුති කරනවා එයාව නිදහස් කරලා එයාව උපයකට. ඒ වගේම තමයි ඒකෙදී එයා කියනවා එයා ළඟ සාක්ෂි තියෙනවා කියලා වැසීලිගේ මරණයට ඔල්ගා සම්බන්ධයි කියලා ඔප්පු කරන්න පුළුවන්. ඇනා කියනවා කවදාම හරි එයාලගේ පොරොන්දුව කඩ කරලා තමන්ව මරන්න හැදුවොත් එහෙම මේ තොරතුරු ඉහළ බලධාරීන්ට බාර දීලා එයාව අල්ලලා දෙනවා කියලා. ඉතින් මේකත් එක්ක ඕල්ගට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද එයා හිතාගෙන හිටියටත් වඩා බුද්ධියක් වගේම මොලයක් තියෙන ඒජන්ට් කෙනෙක් තමයි ඇනා කියන්නේ. CIA එක වගේම රුසියන් බුද්ධ්‍යංශයත් රවටලා තමයි ඇනා මේ විදිහට අන්තිමටම කොහොම හරි තමන්ගේ නිදහස හොයාගෙන ගියේ. අන්තිමටම ඔල්ගා ඇනා සම්බන්ධව තිබුණු සියලුම තොරතුරු රුසියන් බුද්ධ්‍යංශයේ ඩේටාබේස් එකෙන් අයින් කරනවා වගේම තමන්ටම කියා ගන්නවා අද ඉඳලා ඔයා ගැන කිසිම කෙනෙක් දැනගන්න එකක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරන්න මගහැරුණු කෙනෙක් ඉන්නවා නම් දැම්මම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා කියනවා. එහෙනම් අපි ඊළඟ රිවිව් එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.